වංචා දූෂණ කරලා හම්බ කරන විදුහල්පතිනිය ගැන පරීක්ෂණ කරන්න. ඒ වගේම මහත්යරත් ඔප්පුව කළේ. ඒ නිසා අපි කියනවා හේමන්ති මාලා මණ්ඩලින් අපිට විරුද්ධව යුලියන් පටන් ගන්න කියනවා. ඒ නිසා මාතර සුජාතා බාලිකා විද්‍යාලයට දරුවන් ඇතුළත් කර ගැනීමේ සිටම සිදු කරන්නේ වංචා. ඒ වගේම මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විවිධ තක්කඩිකම් කරමින් විවිධ චෞර්යයන් යොදා ගනිමින් සුජාතා බාලිකා විද්‍යාලයේ වරසමින් ඉන්නවා. අපේ සටන තියෙන්නේ සුජාතා බාලිකා විද්‍යාලයට එහෙම නෙවෙයි. අපේ සටන තියෙන්නේ සුජාතා බාලිකා විද්‍යාලයේ වරසන විදුහල්පතිනිය ඇතුළු තක්කඩි අමනෝඥ විදුහල්පතිනියගේ කේවට්ටයන් අමනයන්ට එරෙහිවයි. ඒ නිසා ඉතා පැහැදිලිව අපි කියනවා මේ මත වෙනකොට මාතර සුජාතා බාලිකා විද්‍යාලය දවසෙන් දවස වර්තමාන විදුහල්පතිනි හේමන්ති මාලා වනිගසිංහ යටතේ ඉතා ප්‍රපාතයට ගමන් කරමින් තියෙනවා. දවසෙන් දවස කොන්ත්‍රාත් ලබා ගැනීමෙන් විවිධ ආක්‍රමණිකතා දූෂණ වල යෙදෙමින් තමුන්ගේ මඩිය දරගෙන ගැනීමේ යෙදෙන මේ විදුහල්පතිනියට එරෙහිව මේ විදුහල්පතිනිය ගෙනියන ඒකාධිපති විරුවට එරෙහිව පාසල් දරුවන්ට සිදු කරන අසාධාරණයට එරෙහිව ගුරු බෞද්ධුන්ට එල්ල කරන පීඩනයට එරෙහිව පරීක්ෂණ පවත්වන්න කියලා අපි ඉල්ලන්නේ. ඒ නිසා ඉතා පැහැදිලිව අපි කියනවා මේ මොහොත වෙනකොට සුජාතා බාලිකා විද්‍යාලයේ අංශ ප්‍රධාන ගුරුවරියක් විසින් අහිංසක අවුරුදු 24ක තරුණයෙක් ක්‍රියානතරකට ලක් කරලා තියෙනවා. දැන් අද ජනාධිපතිතුමා පත්වලා අවුරුදු 2යි මාසයයි දවස් 5ක් ගත වෙලා තියෙනවා. අදටත් පරණ වංචා හොරකම් තක්කඩිකම් කරමින් මේ නිලධාරීන් සහ මේ විදුහල්පතිනියන් යහතින් මේ පුටුවල ඉන්නවා. අපි කියන්නේ මුලින්ම පරීක්ෂණ පාත්ත. මොකද මේ මොහොත වෙනකොටත් දෛනික වැටුප් පඩදමින් තරුණයන් කීප දෙනෙක් අරගෙන ව්‍යාජ වවුචර්, ව්‍යාජ ගිණුම් ලේඛන මේ විද්‍යාල තුල හැදෙනවා ඉදිරියේදී ඇති වෙන පරීක්ෂණ වලට මුහුණ දෙන්න. ඒ නිසා මේ පරීක්ෂණ කඩිනම් කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රජෙන් මම ඉල්ලනවා. මොකද මේ මගේ ගෙදරට ළඟම තියෙන පාසල. එතකොට මගේ නංගි ගියපු පාසල. මම දන්නවා මේ පාසලේ සැබෑ යථාර්ථය මොකක්ද කියලා. මෙතන සිද්ධ වෙන සියලු කටයුතු අපි දන්නවා. ඒ වගේම විදුහල්පතිනියන් සමග හවුලේ කොන්ත්‍රාත් කරන ආදි ශිෂ්‍යාවන්, දෙමව්පියන් සහ ගුරුවරියන් කීප දෙනෙක් ඉතා සුළු ප්‍රමාණයක් ඉන්නවා. බහුතරයක් ඉතා හොඳ අය වුණත් කීප දෙනෙක් ඉන්නවා මේ විදුහල්පතිනියගේ දරදඬු පාලනයට, මේ විදුහල්පතිනියගේ තක්කඩි කටයුතු වලට උදව් කරනවා. මේක කාන්තා පාසලක්. ඒක උපගුරු මහත්තයෙක් ඉන්නවා. එයා කුෂිකර්ම උපාධාරියෙක් ජපන් උගන්වනවා කියලා ඉල්ල තියෙන්නේ. පරීක්ෂණ කරලා බලන්න පුළුවන් දරුවන්ගේ පොත්වල ඒක ජපන් අකුරක්වත් මෙයා ලියලා නැහැ. එයා සතියේ නිවාඩු දවස්වල හෝ නිවාඩු කාලවල මේ ඉස්කෝලේට කොට කලිසමක් ඇදලා මේ අඹ ගස්වල ගෙඩි කඩන් යනවා. විකුණ ගන්න. මේකේ තියෙන ගෙවත්තේ එළවලු ටික විකුණ ගන්න. ඒ දෙක මේ විදුහල්පති මෙයයි බෙදා ගන්න. එතකොට කාන්තා පාසලක නිවාඩු දවසෙත් දරුවෝ එනවා විෂය බාහිර කටයුතු වලට. එහෙම එද්දිත් කොට කලිසම් ගඳන් එන ගුරුවරු ඉන්නවනම් මේ පාසලේ තත්ත්වය හිතා ගන්න පුළුවන්. අපිට සටන තියෙන මේ පාසලත් එක්ක නෙවෙයි. ඒක සියලු දෙනා ඉතා පැහැදිලිව තේරුම් ගත යුතුයි. අපේ අරගලේ තියෙන මේ පාසලත් එක්ක නෙවෙයි. අපි පාසලට ආදරේ, පාසලට ගරු කරනවා, සුජාතා විද්‍යාලය රැක ගන්න ඕනේ. හැබැයි මේ තක්කඩිකම් කරන දූෂිත විදුහල්පතිනිය සහ විදුහල්පතිනියක වටේ ඉන්න අය මේ පිළිබඳව ඉතා විධිමත් පරීක්ෂණ පටන් ගන්නවා. පරීක්ෂණ පටන් ගන්නකොට ඒ පරීක්ෂණ වලට මේ අයට බලපෑම් කරන්න තියෙන තත්ත්වයට වැටකඩලු බඳින්න එකත් අත්‍යවශ්‍යයි. එහෙම වැටකඩලු බඳින්නේ නැතුව පරීක්ෂණ කරොත් හොරාගේ අම්මගෙන් පේන අහන තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා අපි අධ්‍යාපන ඇමතුමාගෙන් ඉල්ලන්නේ, අධ්‍යාපන ලේකම්තුමාගෙන් ඉල්ලන්නේ කඩිනම මේ විදුහල්පතිනියට සහාය දෙන අයත් විද්‍යාලය තුල කරන සියලු ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන්න කියලා. ඒ පරීක්ෂණ කඩිනම් කරන්න නැත්නම් මෙතන ව්‍යාජ ලේඛන හදලා මේ පරීක්ෂණ යට කරනවා. ඒ වගේම මේවට උදව් කරන ජාතික පාසල් අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පිළිබඳවත් ඔවුන්ගේ තනතුරු තානාන්තර තරාතිරම නොබලා පරීක්ෂණ කළා දඬුවම් දෙන්න කියන එක අපි ඉල්ලනවා.